ගෙදර ඉන්නකොට ලේ ටිකත් එක්ක පිච්චිච්ච ගමන් නෙමෙයි තියෙන්නේ. අපිරිය වෙලාන්නේ ගෙවල් වල ඉන්නේ. ඒ වුණාට සතුටින් ඉන්න ඕන තන හරි දුකෙන් ඔය ඇත්තෝ ඉන්නවා. පන්සලේ අමුතුවෙන් සංවරකම් ඕනේ. පන්සලේ කාටවත් උස්සහඬින් කතා කරනවා. දැන් ගණ්ඩාරු ගුල්ල ගාමින් ඉඳන් අපි හිතමුකෝ දාන ගෙනාවා කියලා. ඔය අම්මා පත්තු කරනවා පහන් වැටේ පහන්. තාත්තා දංගේ ගාමින් ඉඳන් අම්මට එන්න කියනවා. බෙරිහන් දෙනවද කවදාවත්? ඕක ගෙදර වුණා නම් වෙන්නේ. මම මේ හෙට ඉඳන් සිල් ගන්න කියනෝනේ මේ ගෙවල් ගානේ. අපේ අම්මලා අහනව නේද තාත්තලාගෙන් කෑවද කියලා අහනවනේ. එතකොට කොහොමද මේ පැතිවල උත්තර දෙන්නේ? එක්කෝ කෑවා නැත්තම් නෑ කියලානේ කියන්න ඕනේ. බොහෝ පැතිවල කියන්නේ එහෙම අහපුවම තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්න. උත්තර දෙන විදිය අවුරුදු 18 20 ළමයෙකුට කියන්නකෝ පුතේ කණ්ඩ කියලා 3 පාරකට විතර වැඩි. අරක පොළවේ අඩි හප්පනවාට අඩේ හිටු මං කන්නම් කියලා කියන්නේ. ළමයෙකුට කණ්ඩ කියලා කියන්න බෑ මර්ධමව්පියෝ කණ්ඩ වෙනවා. කාගේද මේ වැරද්ද? කෙනෙකුට හැදෙන්න බලපානවා ආර්යයි පරිසරය. ඒ ආර්ය පරිසරේ හැදිච්ච විදිය තමයි ඔය. බඩේ ඉන්න දා ඉඳන් අහලා තියෙන්නේ කුණුහරුප. එක කොල්ලෙක් මට කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතලලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? තාත්තා. ඇයි? හාමුදුරුවනේ දන්න කාලේ ඉඳන් බීලා ඇවිල්ලා අම්මට තඩි ගහනවා. අර මේ පැත්තේ වල බොන්න නැති හින්දා ඔය කට්ටියට ඒව හුරු නැතුව ඇති වැඩි. දන්න කාලේ ඉඳන් අපේ අම්මට කුණුහරුපෙන් බයිනවා. තරුණ දරුවෝ දැන් හදවතට තට්ටුවක් දාලා බලන්න මම කී පාරක් අපේ තාත්තට ගහන්න ගිහින් තේනවද කියලා. කී පාරක් තාත්තා තල්ලු දාලා දෙනවද කියලා. මේ පැතිවල නම් එහෙම නැතුව ඇති සමහර විට. මම මේ කියන ඒවා හුරු නැත්තම් සමාවෙන්න ඕන හොඳේ. හාමුදුරනේ අපේ පැති හොම නෑ කියලා. තරුණ දරුවන්ට මම මේ කියන්නේ අප්‍රමාණ කරුණාවෙන් කියන්නේ හොඳේ. මීට වඩා දරුණු පවුල් පසුබිම් තිබ්බේවත් තිබ්බා. ඒවට අපි මොකද කරේ? හරි හොඳට හැදුවා. හදපු විදිහ කියලා දීලා යන්නම්. වෙනත් මේවා හදාගන්න නැතුව නම් ඔය චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් තේරුමක් නැහැ හොඳේ. ඔය නිකන් ඔට්ටු වෙලා අතෙන්ට ගල් දෙන්න යනවා මෙතෙන්ට ගල් දෙන්න යනවා. නේ එහෙම තේරුමක් නැහැ. දැන් මේ බණහල යනකොට කොල්ල ගංජා ගහලා ඇවිල්ලා ගෙදර පිස්සු ගෙලිනවනේ. මේ පැතිවල ගංජා ගහනවද නැහැ? නෑ බොහෝ පැතිවල තරුණයෝ මද්ද්‍රව්‍යවලට බැහැලා ඉන්නේ. මේ පොඩි පැටව අවුරුදු 17 18 පාන් භාගයක්වත් කා ගන්න පණ නැහැ. ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. පස් හරි කමන්නේ කනවනේ වදිනවන. මේ ඔය පෙති බොනවා. මේ හරි මේක පිළිකාවක්. ප්‍රබුද්ධ දරුවෝ නේ. කාගේද වැරද්ද? අම්මගේ තාත්තගේ. මං දරුවන්ටමයි මේ කියන්නේ. මේක අද ඉඳන් හෙට ඉඳන් කරන්න ඕන. මතක තියාගන්න ආදරණීය දරුවනේ. හදවතට තට්ටුවක් දාලා බලන්න. කවද්ද තාත්තගේ සරමක් ෂර්ට් එකක් හේතුවේ කියලා.
මේ පැතිවල නම් හොදනවත් ඇති කොල්ලෝ කිව්වට අම්මගේ තාත්තගේ රෙදි. මොන පිස්සුද මේ අවුරුදු 25ක් පැහිච්ච ඊලන්දාරින්ගේ රෙදි හොදන්නේ දෙමව්පියෝනේ. දරුවෝ අනේක වාරයක් කල්පනා කරන්න. හෙට ඉඳන් පටන් ගන්න. මොකද්ද? දෙමව්පියොන්ට හොඳට සලකන්න ඕනේ. අම්මගේ තාත්තට උදව් කරන්න. රෙදි පිළි ටික සකස් කරලා දෙන්න. තරුණේ කියනවා කතා කරලා ඔය මම මෙව කියලා තියනවද කොහෙද කලින්? අනේ අද උදේ දේශනාවේදී සිහිපත් කරේ. හාමුදුරුවනේ අපේ අම්මයි තාත්තයි කතා බහ කරන්නේ. මෙහෙත් ඇති ඕන තරම්. හාමුදුරුවන්ගේ බණක් දැම්ම දවසක් ගෙදරක. ඒ බණ අහන්න හිතුන හැමදාම දාන්න පටන් ගත්තා කිව්වා. මොකද්ද? ඔය මං කොහේර කිව්ව බණ. ඒ එකක කියනවා අද ඉතින් මං වල්ගම හදලා යන්නේ හොඳේ. මේ ඒ හදපුවට අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න මම මේ කියන්නේ. ඒකයි මං කිව්වේ බොරුවට නම් අහන්න එපා පව් සිද්ධ වෙනවා. හාමුදුරුවෝ එක බණක කියනවා කිව්වා අර මං කියනවා පින්නතුනේ උදේට බුදුහාමුදුරුවන්ට පැම් පූජාව තියන්න කියලා. මේ බණම දාලා තියෙනකොට තාත්තා නැගිට්ටලු දවසක් පාන්දර 4ට විතර නැගිටලා අර ලොකු වීදුරුවකට පැන් එකක් තියලා සතියක් විතර තාත්තා මේක තියනවලු. අර බණ බලන්නකො වෙන්නතුනි ධර්මයේ ගුණ කියන තැන කියනවනේ සම්දිට්ඨිකෝ කියලානේ. ධර්මයේ ගුණ කොහොමද? සාන්දෘෂ්ටිකයි. සති දෙකක් විතර තියනකොට අම්මා නැගිට්ටලු තාත්තට කලින්. නැගිටලා මොකද කරන්නේ? විදුරුවක් හොදලා අරකට වතුර ටිකක් දාලා අර මේසෙ උඩින් තියලා බුදිය ගත්තලු. මොකටද? අපේ අම්මලා කරන්න ඕන දැන් මේක හෙට ඉඳන් තාත්තට පූජා කරන්න. ටිකක් හරි ගියේ නැද්ද? මෙලෙක්කුන් නැද්ද ටිකක්? ටිකක් හරි ගියා. දැන් මම මේ කියන්නේ ගෙවල් වල ඉන්න තරුණ දරුවන්ට හෙට ඉඳන් මොකද කරන්න ඕන නැගිටලා? නැගිටපු ගමන් බුදුහාමුදුරන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. ඕක බැරි වෙයිද කරගන්න? පිං සිද්ධ වෙන්නේ නැද්ද? උදේ පාන්දර මගේ බුදුහාමුදුරන්ට පැන් ටික පූජා කරනවනේ. පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බලාගෙන ඉන්නේ. කවුද මේ උදේ පාන්දර බුදුහාමුදුරන්ට පැම් පූජාව තියන්නේ? අය අමුතුවෙන් ගාථා කියන්න ඕනද? නෑ, ඕක කරන්න. අම්මා වතුර වීදුරුව හොදලා තියෙනවා, තාත්තා පැන් එක තියෙනවා. දෙන්න තව කතා නැහැ. ඒ දේශනාවෙම සඳහන් කරනවා මම මේ කියන්නේ මම මේ කතන්දරේ කලින් කියලා තියෙනවා කරන්න ඕන විදිහ මේකේ ප්‍රතිඵලයක් දැනගත්ත පහුගිය දවස්වල ප්‍රතිඵලය කියන්නේ අර පීරිසියකට හරි දානේ ටිකක් පූජා කරන්න කියලා. පීරිසි කියන්නේ මෙව්වට හොඳේ. ඕකට බත් හැඳි භාගයක් විතර දාලා මොනා හරි උයනවනේ කෙවල් වල උදේට මොනා හරි උයනවනේ. දවසක් අම්මා පැහෙන හොද්දෙන් ගෙනල්ලා දාලා මේසෙ උඩින් තියලා ගියාලු. මොකටද? තාත්තා ගෙන් එළියට බහින්න කලින් අරක පූජා කරන්න.
හාමුදුරුවනේ සති 3ක් එකම බණ ගෙදර දාන්න කිව්වා. සති 3ක්. ඇයි මේ එකම දාන්නේ? අර තාත්තට අම්මට දැන් මෙව දැනගන්න එපේ මේක මෙහෙම කරන්නේ කියලා. තාත්තා අරක දැකලා තියලා වැඳලා ගියා. දැන් ටිකක් හරි ගියේ නැද්ද අරට වැඩි? කොල්ලට හිතුණලු අර කියන විදිහට බුදුන් වඳින්න ඕන කියලා. මම මේ කියන ඒවාට තුට්ටුවක්වත් යන්නේ නැහැ හොඳේ. ඔය බය වෙන්න එපා. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. හෙට ඉඳන් පටන් ගන්න වරු 3න් කෙසේ වෙතත් සති 3න් හරියනවා. ඔය අපි කියනවනේ හැන්දෑවට ගෙදර බුදුන් වඳින්න කියලා. දැන් මම මේ කියනකොට අපේ තාත්තලා හදවතට තට්ටුවක් දාලා බලන්න ඕන මොකද්ද? මම ගෙදර වඳිනවද නැද්ද කියලා. බොණ්ඩ ඕනම් බිව්වට කමක් නෑ අර බුදුන් වැඳලා ගිහිල්ලා. කොල්ලා කියනවා මේ වගකීම තියෙන්නේ දරුවන්ට හොඳේ තරුණයන්ට තියෙන්නේ. දැන් අර ගෙදර කවුද වැඩේ පටන් ගත්තේ? තරුණයා තමයි බණ ටික දාලා වැඩේ පටන් ගත්තේ. කොල්ලා කියනවා හාමුදුරනේ මහ දෙයක් තිබෙන්නේ මල් ටිකක් විතරයි. මේ තාත්තට කිව්වලු වඳින්න දෙන්න කියලා. තාත්තාව බලන්න දේශනාවේ පැහැදිලි කරනවා උදේටයි හවසටයි අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳින්න. කාටද මම මේ කියන්නේ? දෙමව්පියෝ ඉන්න දරුවන්ට කියන්නේ. දැන් මම මේක කියනකොට ඇත්ත හිතන්න ඕන මොකද්ද? මගේ ගෙදර අම්මයි තාත්තයි ඉන්නවා. මම වඳින්න ඕන. බැරිකමද නොකරනකමද පුතේ? නොකරනකමනේ. මගේ ලේන් මසින් හැදුණු දරුවා අපි මේ රටවල් හදන්න ඔට්ටු වෙන්න ඕනේ නැහැ හොඳේ. ඔය සමිති සමාගම් පිහිටාගෙන මේ බස් පිටින් අරන් අනුරාධපුරේ යන්න ඕනද මේ ටික කරන්න? මේ ගෙදර කරන්න තියෙන්නේ. මගේ ලේන් මසින් හැදුණු දරුවා මගේ කකුල් දෙක අල්ලලා වඳිනකොට ඒ අම්මට නිකම්ම ඔළුව අත ගෑවෙනවා. එහෙම වෙන්නේ නැද්ද? අරගෙන මූණ ඉඹින්නේ නැද්ද? නලල ඉඹින්නේ නැද්ද? ඕකනේ වෙන්න ඕනේ. කොල්ලට හිතුණලු නිකමට තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳින්න ඕනේ. අයියා රහාඳුරු බණට කියනවනේ කරලා බලන්න කියලා. කකුල් දෙක අල්ලලා වැඳලු. කොල්ලට තේරුණාලු තාත්තා අඬනවා කියලා. එක්කි ගහලා අඬන්න පටන් ගත්තලු වෙනතුනේ. කොල්ල නැගිටිනකොට මට ඉතින් මෙතන තාත්තලා හිටියනම් හොඳයි. තාත්තා කොල්ලගේ මූණ අරගෙන පපුවට තියාගෙන අඬන්න පටන් ගත්තලු. අම්මට බලාගෙන ඉන්න පුළුවන්ද තාත්තයි පුතයි අඬනකොට? අම්මා වෙනම අඬනවලු. තුන් දෙනා බදාගෙන ගෙදර ඇඬවලු. ඊට පස්සේ කොල්ලා කිව්වා හාමුදුරුවනේ අවුරුදු 21කටම තාත්තා කියලා හැඟීම දැනෙච්ච එකම දවස කියලා. ඔයත් හිතනවා දායේ ගෙදර කුණු හරපයක්වත් කියයි කියලා. ඔයත් හිතනවා දායේ ගෙදර තෝ කියලාවත් කතා කරයිද? අය ප්‍රශ්න නැහැ. අය ගැටලු නැහැ. සියල්ල ඉවරයි. දැන් මට කියන්න මොකක්ද මම මේ කියපු වගේ තිබ්බ ගැඹුර? මොකක් හරි මේකේ තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා? අප්‍රමාණ කරුණාවෙන් දේශනා කරන්න දරුවන්ටයි දෙමව්පියන්ටයි හෙට ඉඳන් කරන්න.
හෙට උදේ ගෙදරින් එළියට බහින්න කලින් කකුල් දෙක අත ගාලා වඳින්න කාගේද? අම්මගේ තාත්තගේ. කිරි ඉතුරුවා වගේ හරියනවා. අම්මට තාත්තට වඳින්නේ අර යකඩ ගොඩවල් වලට වඳිනවනේ. ඉඹින්නත් බයිසිකල් ගිලී කියලා හිතනවා පින්නතුන වෙලාවකට. අර පෙට්‍රල් ටැංකියේ ඉඹිනවනේ අනේ ගොංකම. මොකටද ඉන්දියන් පාකිස්තාන යකඩවලට ඉඹින්නේ? ස්ටීරියන් එක බදා ගන්නවා. අම්මයි තාත්තයි. අර ගෙදර පැත්තක ඉන්නවා. දෙවිවරු වගේ ආශිර්වාද ගන්න පුළුවන් දෙන්නෙක් ඉන්නකොට කොහෙවත් නැති යකඩ ගොඩවල් නිඹිනෝ. තේරුමක් තියෙන වැඩ නෙමෙයි. ඒ හින්දා හෙට ඉඳන් ගෙවල් වල අම්මයි තාත්තයි දරුවෝ යොමයින්ට කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මං ඔය කියපු විදිහට ඉන්න. ගෙදර මේ ටික හදාගත්තට පස්සේ අය ප්‍රශ්න නැහැ. අය ගැටලු නැහැ. ඊට පස්සේ පුරුදු වෙන්න ඕනේ ඒවා ටිකක් තියෙනවා. ජීවිතේ ටික ටික අර මේ පැතිවල දඩබ්බරකමත් වැඩි හින්දා මෙවුවා කියන්නේ. හෙට ඉඳන් දරුවනේ අම්මේ තාත්තේ අදිෂ්ඨාන කරන්න. මනුස්සෙක් දැක්කහම hina වෙන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍ය ආත්මය තුල විතරයි. මම මේකත් කියන්න ඕන. වැඩිපුරම මගේ බණ අහන්නේ දකුණේ මිනිස්සු. නොවැම්බර් මාසේ 14 ගමනක් දකුණට එන්න ඕන. 14 ගමන මේ පොලිමටම තියෙනවා. දැන් මේක ඉවර වෙලා ගිහිල්ලත් බණක් තියෙනවා රෑ 9ට. කමුරු පිටියේ හෝටලයක හොයාගෙන ගියා. ඒ හින්දා හරි ලෙන්ගතුකමින් මේ කියන්නේ. මිනිස්සෙක් එක්ක කතා බහ කරනකොට ඉවසන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මනුෂ්‍යාත්මෙ විතරයි. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? hina වෙනවා කතා කරනවා. කණ්ඩ පයින්නව නෙමෙයි. කණ්ඩ පයින් එක බල්ලොන්ගේ වැඩ. අපි මොකටද බලු වැඩ කරන්නේ? පැහැදිලිද මං කියන එක? හික්මෙන්ඩ පුළුවන් නිමෙන්ඩ පුළුවන් මොන ආත්මෙද? ඉතින් මොකටද ඔය සත්තු වගේ හැසිරෙන්න උත්සාහ කරන්නේ? සතෙක් තව සතෙකුට බය නෙමෙයිද ඉන්නේ? එහෙම නෙමෙයිද? සතෙක් බය නැති තව මොන සතෙක්ද ඉන්නේ? සතෙක් හැම සතෙකුටම බයයි. ඔව්ව කරන්න තිරිසන් ලෝක ඕන තරම් තියෙනවා. මෙහෙ කලබල වෙන්න ඕනේ නැහැ. එව්වට නොයා ඉන්න බලන්න. මිනිස්සු කියනවා නේද ඔය හාමුදුරුවනේ පවුනම් තමයි කරන්න දෙයක් නැහැ කියලා. එහෙම කියනවනේ. අපිටත් මොකද්ද කියන්න තියෙන්නේ? පව් තමයි ඉතින් කරන්න දෙයක් නැහැ. කල්ප ගානකින් මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. ඒකයි මේ දේශනා කරන්නේ. කල්ප ගානක් යනකම් තිරිසන් ලෝකෙන් මිදෙන්න බැරි වෙයි පින්නතුනේ. නිකමටවත් හිතිලා නැද්ද? අර ගෙදර ඉන්න බල්ලෝ ඇති කරනවනේ බොහෝ දෙනා. අපි බත් එක කනකොට බල්ලෝ මොකද කරන්නේ? ළඟට ඇවිල්ලා උට්ටු වෙන්නේ නැද්ද? හොඳ මස් කෑල්ලක් මාළු කෑල්ලක් කනලා දානවද? හොඳට පොඩි කරලා කට්ට බේරලා විසිකනවා මිසක් මොන දුකක් විඳින්න ඕනද තිරිසන් ලෝකේ බත් ටිකක් කන්න?
මොන දුකක් විඳින්න ඕනද තිරිසන් ලෝකේ වතුර ටිකක් බොන්න? එහෙම නිකමටවත් හිතිලා නැද්ද? දැකලා තියෙනවද අර කන් කඩාගෙන කුණු වෙලා යන බල්ලෝ? ගහ ගහ එලවන්නේ නැද්ද? කවුද බල්ලෝ වෙලා උපදින්නේ? අර මේ පැතිවලත් ඉන්නවද උදේට දැක්කහම මූණක් කටක් බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු? ඔයත්තන්ට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා වායි කියලා. එහෙම වෙන්නේ අර අතිමාන්නෝ කුක්කුරු මාන්නකාරය මොකුන් වෙලාද උපදින්නේ? බල්ලෝ වෙලා. හැම කෙනෙකුටම ප්‍රියශීලී වෙන්න. හැම කෙනෙක් දැක්කහම හිතක් පිරෙන්න කතා කරන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. අදිෂ්ඨාන කරගන්න හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් නම් රිද්දන්ට එපා. ඇත්ත මෙහෙම කියනකොට ගයි හාමුදුරුවනේ උන් එක්ක පහදන්න බෑනේ කියලා. තව හිතනවා ඇති අපි කටවහගෙන හිටපුවාම ඇඟේ නගින්න එනවා කියලා. සත්පුරුෂකම් ඇති කරගන්න ඕන කවුරු ගාවද? අපි හදනවනේ හැම වෙලේම අනුන් සත්පුරුෂෝ කරන්න. අපිට අනුන් හදන්න පුළුවන්. අර මාතා යත නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ. අම්මලා දරුවෝ හදන්නේ කොහොමද? තුට්ටුවක දෙයක් බලාගෙන නෙමෙයිනේ. අනේකට උදව් කරන්න. මෙහෙම කියනකොට ඇත්තෝ කියයි එවුන්ට කෙරුවට වැඩක් නැහැ කියලා. කරන නොකරන එක ආපහු එක යත්තන්ගේ වැඩ. අපේ වැඩේ වෙන්න ඕන මොකද්ද? අපේ සත්පුරුෂකම නැති කරගන්න නැතුව තියාගන්න. අනේකගේ ප්‍රතිඋපකාරය, අනේකගේ ප්‍රතිචාරය ඒක දිගපළල අපිට කියන්න බෑ. අපේ තියෙන්න ඕනේ ගුණවත්. ඔය බුදුහාමුදුරුවෝ වඩිනවා වේලුද්දාරාජ සූත්‍රය පැහැදිලි කරන්නේ වේලුද්දාරාජ ගමට. ගමේ බමුණෝ අහනවා බුදුහාමුදුරුවන්ගෙන්, බුදුහාමුදුරුවනේ අපිට ඔය ලොකු ලොකු බණ තේරෙන්නේ නැහැ. තේරෙන විදිහට මොකක් හරි කියන්න. බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? බොහොම පොඩි කාරණයක්. අපිට වෙනවට අකමැති දේවල් තියෙනවනේ. අනුන්ට නොකර ඉන්නලු. අපි කැමතිද අපිට කවුරුවත් බනිනවට? අර මේ පැතිවල ගතු කේලම් කියනවද නැතුව ඇති මං හිතන්නේ. පද හදනෙව්ව එහෙම. එක දෙක කරලා කියනවනේ සමහර තැන්වල. මොන දෙකද දීග ඇරෙන්න ගිනි තියනවා සමහරු. ඇත්තන්ට මතක් නැති අපේ අහවල් ආයි කියලා. මතක තියාගන්න. මේ කන හැම වෙලේම හරි කැමති මොකේද? දැන් අල්ලපු ගෙදර බණක් දාලා තියෙනවා කියමුකෝ. හොඳට පිරිත් ටිකක් එහෙම සද්දෙට දාලා තියෙනවා. අපි ටීවී බල බල ඉන්නවා. ජාතිවත් ඔය ටීවී ඕෆ් කරලා අර කහනවද? වීදුරු දෙකක් එහෙම බිදෙන සද්දයක් ඇහෙලා කුණු හර පැහෙන්න ඕන අල්ලපු ගෙදරේ. හස් ගාලා නවත්තන්නේ නැද්ද සේරම ගෙදර සද්ද? නවත්තලා අහගෙන ඉන්නවා. කනට මී පැණිවක් කරනවා ගෙව්වා. වැඩිපුරම රුචි මොකේද? මේක කොහොමද මන් තේරෙන්න කියන්නේ? අමුතුවෙන් ඉතින් ඕක තමයි තේරෙන්න කියන්නේ. ගෙවල් වල කරන එක මහ දෙයක් ඕනේ. මේ කාගේ හරි දැන් ඔය ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන. බලාගෙන කියනකොට මේ හොඳේ සද්දට එන්න ඕන. බලන්නේ නැද්ද චච්චොක් ගාලා ඒ පැත්ත? දැන් කාටද මල පැන්නේ?
ෆෝන් එකේ අයිතිකාරයාටද පිට මිනිස්සුන්ටද? වැඩිපුරම කුලප්පු වෙන්නේ මොකේද? අර කාටවත් කෝල් එකක් එන්නේ මෙහෙ තමයි කේන්ති ගන්න. නැද්ද? බල්ල උඩු පුරනවාද මේ පැතිවල? නෑ රැළ යන කාලෙට එහෙම තඩි ගහන්න හිතනවනේ අර ගෙවල් ගාවට ඇවිල්ලා රෑ දෙකොට හරි උඩු පුරනකොට. අපේ තාත්තලා හොඳ පද කියාගෙන නැගිටින්නේ එතකොට. මරනවා වුණොත් එහෙම. බල්ලෝ බුරන්න නැතුව කතා කරන්නද? බල්ලෙක් බිරුවත් කුණුහරුප කියන්නේ කවුද? හරි බල්ලෝ බුරනවා මෙහෙ කුණුහරුප කියනවා. පව් පිරෙන්නේ බල්ලොන්ටද? මොකටද බල්ලෝ බුරන එකටත් කුණුහරුප කියන්නේ? පුරුදු වෙන්න. කවදාවත් එහෙම වෙන්න එපා.